හරිතිනුන අද ටේස්ටි කිචන් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදේම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අද අපි ක්‍රීමි සොසේජ් පැස්ට් එකක් හදමු. ඉතින් මේකට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික වෙනදා වගේම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක ඉතින් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක කියලා බලමු. අදාතන පැස්ට් එක රසට ලේසියෙන් හරියට හදාගන්නේ කොහොමද කියලා. හරිවාල මුලින්ම ලිපෙන් වතුර භාජනයක් තියාගන්න. ඊට පස්සේ ඒකට මැකරෝනි ග්‍රෑම් 400ක් දාගෙන ලුණු කුඩු තේ හැඳි දෙකකුයි මාගරින් හෝ බටර් තේ හැඳි දෙකකුයිත් මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මේක පියන වහලා ඔයගොල්ලෝ හොඳට තඹ ගන්න ඕනි. හරි දැන් අපේ මැකරෝනි ටික තැම්බිලා තියෙන අපි මේක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි මේ භාජන ලිපේ තියාගෙන ඒකට මාගරින් හෝ බටර් ග්‍රෑම් 50ක් එකතු කරගෙන ඒක දිය කරගන්නවා. ලිපෙන් ඉඳලා අඩු මට්ටමේ තියාගන්න. ඊට පස්සේ පාන් පිටි මේස හැඳි එකමාරක් ඒකට දාලා හොඳින් කලවම් කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ නිකන් එක උකු මිශ්‍රණයක් හම්බ වෙනවා. ඒකට අපි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් දාලා ඊට පස්සේ ලුණු තේ හැඳි 4න් එකකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. හරි දැන් ඔයාලා මේක එක දිගට කලවම් කරන්න ඕනි හොඳ උකු මිශ්‍රණයක් ලැබෙනකන්. ඉතින් මේ වගේ උතුරගෙන එන වෙලාව වෙද්දි උකු මිශ්‍රණයක් ලැබෙනවා. අන්න ඒ වෙලාවෙදි මේක ලිපෙන් ඉවත් කරගන්න ඕනි. දැන් අපි ඉඩ තියෙන භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරලා තෙල් ටික රත් වෙද්දි සුදු ලුණු ඊට පස්සේ කොච්චි සහ සොසේජස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක විනාඩියක් විතර ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේ තියාගෙන බැද ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් පොඩිවට කපාගත්ත මාළු මිරිසුයි කැරටුයි මේකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඒ ටිකක් බැදගත්තට පස්සේ ඕගොල්ලන්ට කපාගත්ත ලුණුත් දාලා රසායනුව ලුණුත් මේකට එකතු කරලා ආයෙත් කලවම් කරගන්න තමයි තියෙන්නේ. මම මේකට කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට අනුව එකතු කරගන්න පුළුවන්. මේක දෙකක් වැඩි නම් එකක් එකතු කරගන්න. ඊට පස්සේ තක්කාලිත් දාලා තක්කාලි සෝස් ග්‍රෑම් 150කුත් මේකට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට මතකනේ අපි අර කලින් වයිට් සෝස් එකක් හදාගත්ත. අන්න ඒක මේ වෙලාවේදී මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් ඉතින් මේක හොඳට කලවම් කරගෙන බුබුලු නැගගෙන එන මට්ටමේදී අපි අර තඹගත්ත පැස්ටා ටිකයි ලීක්ස් ටිකකුයි මේකට එකතු කරගන්නවා. ඉතින් ලීක්ස් වෙනකොට ඔයගොල්ලන්ට ලුණු කොළ පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරලා ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. හරි මේ තියෙන අපි ලේසියෙන් ඉක්මනට රසට හදාගත්ත අපේ ක්‍රීමි සොසේජ් පැස්ටා එක. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වටින රෙසිපි එකක් වේවි කියලා. හරි වරද දකින්න ඇති මේ සොසේජ් පැස්ට් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකට සොසේජ් වෙනකොට ඔයගොල්ලන්ට චිකන්, බීෆ්, මාළු කැමති දෙයක් ඔයගොල්ලන්ට කැමති දෙයක් දාන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ රසායනික හදාගන්න සොසේජ් නැති වුණත් ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ ක්‍රමයටම යන්න. ඉතින් අර මස් මාළු දාන්න ඒවා තමන්ගේ කැමැත්ත අනුව දාගන්න. මම අද හැදුවේ සොසේජ් වලින්. ඉතින් මේකත් හරිම රසයි. ඉතින් මම හිතනවා මේ රෙසිපියත් ඔයාලට වටින රෙසිපියක් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මගේ YouTube channel එක තියෙනවා. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි Facebook සහ TikTok page දෙකක් තියෙනවා. ඒ දෙකත් කැමති කට්ටියට ගිහලා follow කරන්න පුළුවන්. මම links පල්ලෙයන් දාලා තියන්න. ඉතින් තවත් දවසක මේක රසවත් කෑම කරගෙන ටේස්ටි කිචන් එකේ ඔයාලව හම්බෙන්න මම ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න.